එහෙම වචන පෙළගස්සද්දී බිම ඉන්න පිරිස හිතෙන් කියනවා අහවල් ලංකේ තමයි ඉදිරියට එන්න ඕනේ කියලා. ඉතින් මේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ වගේම ඔය උඩ ඉන්න ඔබත් පහළ ක්‍රීඩා පිටියේ ඉන්න ඔබත් යම්කිසි තේරීමක් කරන්නට ඇති මේ කුමාරිකාවන් අතරේ අද දිනේදී අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලබන්නේ කවුද කියලා. ඉතින් අපි ඊට පෙර සූදානම් සිහිපත් කරන්නට කල්න බම්මාසන කෙලිය 7 වන වරට තමයි මේ ආයුරින් සංවිධානය වෙද්දී ප්‍රථම වතාවට තමයි වුන් අවුරුදු කුමරිය ජේෂ්ඨාංශයේ තරගයක් පවත්වනු ලැබුවේ. ඉතින් එදා සිංගිති අවුරුදු කුමරියන් නියෝජනය කරපු කුමාරිකාවන් අද ජේෂ්ඨාංශයේ තරගයේ නියෝජනය කරනවා. එහෙමනම් අපි ඉදිරියට ගමු. කවුද? අංක අවසර දීලා තියෙන්නේ මේ ඉන්න කුමාරිකාවන් 6 දෙනාගෙන් 3 දෙනෙක් විතරයි ඉස්සරහට ගන්න. ඉතින් විනිශ්චය මණ්ඩලය වගේම ඔබත් තීරණය ගද්දී අපහසුතාවයට පත් වෙන්නේ නැති එක වගේම ලස්සනයි වගේම ඉදිරිපත් කිරීමත් ඉතාමත් ඉහළ මට්ටමේ තිබුණා මේ කුමාරිකාවන්ගේ. අපිට අවසර තිබෙන්නේ කුමාරිකාවන් 3 දෙනෙක් පමණයි ඉදිරියට ගන්නට. අපි සූදානම් ප්‍රථමයෙන්ම ඉදිරියට ගන්නට. ප්‍රථමයෙන් ඉදිරියට ගත්තට ප්‍රථමයා නෙවෙයි. හරි. අපි සූදානම් ඉදිරියට ගන්නට අංක හරි. ඊට මත්තෙන් මම ඔබට සඳහන් කළා මේ කලන වක්මා සෙනකෙලියේ අවුරුදු කුමරියන් අතර එදා සිකිති අවුරුදු කුමරිය තරගයේ නියෝජනය කරපු ලස්සන සුඳුරු පුංචි කුමාරිකාවන් අද දිනේදී මේ ජේෂ්ඨාංශයේ තරගයේ නියෝජනය කරන වග. එහෙමනම් අපි සූදානම් ඉදිරියට ගන්නට අංක කීයද? අංක 10 කියනවා. හරි. ඒ වගේම තව අර සඳහන් කරපු ආකාරයටම තිදෙනෙක් පමණයි ගන්න වෙන්නේ. ඔබ මේ සියලු දෙනාගේම අංක කියද්දී මාත් අපහසුතාවයට පත් වෙනවා කවද ඉස්සරහට ගන්න කියලා. අපි ප්‍රථමයෙන්ම ඉදිරියට ගමු. අංක 2 එන්න ඉදිරියට. මේ ජයග්‍රහණය නෙවෙයි තවම. හරි. අපි සූදානම් ඊළඟට ඉදිරියට ගන්නට අංක කීයද? 10 එන්න බලන්න ඉස්සරහට. හරි. අංක 10. ඔන්න ඔබේ ඉල්ලීමකට අපි ප්‍රතිචාර දක්වලා අංක 10ක් ගත්තා ඉදිරියට. හරි. අපි ඊළඟට මේ කුමාරිකාවන් අතරින් ඉදිරියට ගත යුත්තේ කවුද? අංක අපි ඉදිරියට ගන්නවා කවුද? අංක හරි. අපහසුයි. ඔබ විවිධ අංක කියද්දී අපිට අපහසු